ඉතින් මේ සිද්ධිය වෙන්නේ 2019 කොවිඩ් කාලේ වෙන්නේ. ඉතින් මේ මම කියන තරුණයා මෙයාගේ තාත්තා මේ වැඩ කරන්නේ මේ කෝවිලේ. මෙයාලා ටැමිල්. ඉතින් මේ පුතත් මේ කෝවිලේ තමයි තාත්තට උදව් කරගෙන ඉන්නේ. ඉතින් මෙයාලට මේ රස්සානම් මොනම් කරන්නේ කෝවිලෙන්ම හම්බෙන දේවල් තමයි යැපෙන්නේ. ඉතින් මෙහෙම කාලය ගත වෙලා යනවා. ඉතින් එක දවසක් මේ තරුණයාට ඇස ගැටෙනවා මේ තරුණ මේ ගෑනු ළමෙක්. ඉතින් මේ ගෑනු කෙනා එන්නේ එයාගේ ළමයි දෙන්නත් එක්ක එන්නේ. ඉතින් ඒ ළමයි දෙන්නත් එක්ක මේ එනකොට මෙයාට හිතෙනවා එයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ තරුණයා ගිහිල්ලා කතා කරනවා. කතා කරලා පස්සේ මේ ගෑනු කෙනා කියනවා මෙහෙමයි මේ මම සැමියාත් එක්ක රණ්ඩු වෙලා ළමයි දෙන්නත් එක්ක ආවේ මට ඉන්න තැනක් නැහැ මෙහෙමයි කියලා කියනවා. ඊට පස්සේ මේ තරුණයා කියනවා එහෙනම් මේ කෝවිලේ මං කාමරයක් වලට දෙන්නට ලෑස්ති කරලා දෙන්නම්. ඔයා මෙතන ඉන්න කියලා. ඉතින් මාස 2ක් විතර යාලා ඉඳලා හැමදාම ඉන්න බෑනේ. කෝවිලටත් ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා මෙයා යනවා. මෙයා ගිහිල්ලා ආය මේ තරුණයාට මේ ගෑනු කෙනා පිළිබඳ ආසාවක් ඇති වෙනවා. මේක ආදරයක් නෙමෙයි ආසාවක් ඇති වෙන්නේ. ඉතින් මේ තරුණයාටත් අවුරුදු 30 ගානක් වෙනවා. ගෑනු කෙනාටත් අවුරුදු 30 ගානක් වගේ වෙන්නේ. ඉතින් මේක ආදරයක් නෙමෙයි ආසාවක් මේ තරුණයාට ඇති වෙන්නේ. එයාම ඇති වෙලා මෙයාලා යනවා. ඊට පස්සේ ආයෙ තවත් මාසයකට විතර පස්සේ මේ එනවා. ඒ එනකොට මේ අර එදාගෙන ළමයි දෙන්න නැහැ මේ ගෑනු කෙනා ළඟ. ඉතින් අර තරුණයා ගිහිල්ලා ආනවා ඇයි ළමයි දෙන්න කෝ කියලා අහනවා. ඊට පස්සේ මේ ගෑනු කෙනා දෙන උත්තරේ තමයි මෙහෙමයි මං සැමියාත් එක්ක රණ්ඩු වුණා. රණ්ඩු වෙලා සැමියා මාව ඩිවෝස් කරා. ළමයි දෙන්න යාගේ බාරේ ඉන්නේ. ළමයි දෙන්න බෑ කිව්වා. ඉතින් මට යන්න යන්න තැනක් නැහැ. මෙහෙමයි කියලා. ඊට පස්සේ අර තරුණ මේ පූජකයා කියනවා එහෙනම් මං ඔයාව බාර ගන්නම්. මං ඔයාව හොඳට බලා ගන්නම්. හැබැයි අපිට මේ දේවාල ඉන්න බෑ. ඒක නිසා අපි පැනලා යමු කියලා. ඉතින් මේ දෙන්න මේ කතා බහ කරලා එක රැයකදී මෙයාලා දෙන්න පැනලා යනවා. ඉතින් මේ දෙන්න පැනලා ගිහිල්ලා බෝඩිමක තමයි නතර වෙන්නේ. මේක තට්ටු බෝඩිමක්. හරිද? ඉතින් මේ ෆ්ලැට් එකේ ඉඳගමන් දැන් මෙයාලා ගෙනාපු සල්ලි ඉවරයි. සති දෙකක් විතර ඇද්දි ගෙනාපු සල්ලි ඉවරයි. ඉතින් මෙයාට රස්සාවක් කරන්න දෙනවා. මෙයා රස්සාව විදියට කරන්නේ මේ තේ කුඩු ගෙනල්ලා තේ කුඩු මේ පොඩි පැකට් වලට ගහලා ගෙවල් ගාන ගිහිල්ලා විකුණනවා. කඩවල වලටත් දානවා. ඒක තමයි ඒ හම්බෙන සොච්චමින් තමයි මෙයා ජීවිතේ ගත කරගෙන යන්නේ. ඉතින් මෙයා බිරිඳට කොච්චර මේක ආදරයක් නෙමෙයි ආසාවක් තියනවද කියනවනේ මෙයා හැම වෙලාවෙම මේ ගෑනු ළමයා මේ නිතරම වගේ මේ සැක කරනවා. ඉතින් මේ සැක කරනකොට මේ කොහෙටවත් යන්න දෙන්නේ නැහැ. අඩුතරමේ ෆෝන් එක දෙන්නෙත් නැහැ. මේ ගෙදරටවත් කතා කරන්න. මේ නිවාස අඩස්සිය තියාගෙන තමයි ඉන්නේ. ගෙදරින් එළියටවත් බහින්න දෙන්නේ නැහැ. සල්ලි ටිකක්වත් දෙන්නේ නැහැ යාට ඕන දේවල් ගන්න. ඉතින් මෙහෙම කාලය ගත වෙලා ගිහිල්ලා එක දවසක් මෙහෙ බහින් බස්සීමක් ගිහිල්ලා පිරිමි කෙනා අර තරුණයා බෙල්ල මිරිකනවා. ගෑණි බෙල්ල මිරිකලා ඉවරලා මේ මිරිකගෙන ඉන්නවා. මරන්න නෙමෙයි ඒත් වෙලාව කියන්නේ මේ ගෑනු කෙනා මැරෙනවා. මේ මැරිලා ඉවරලා මැරෙනවා. ඉතින් මෙයාට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. ඔය අපේ ලංකාවෙත් ඔය හිරු ටීවී එකේ එතකොට සිරසේ එහෙම ගියා නේද ඔය මේ අපරාධ ගැන ඔය මිනී මැරුම් චෝදන එහෙම ගිය වැඩසටහන් තියෙනවනේ. මෙයා ඒ වගේ වැඩසටහනක් බලලා තියෙනවා. කොටස් 1900 ගානක් කොටස් බලලා තියෙනවා. හරිද? ඉතින් මෙයා ඒ දැනුම පාවිච්චි කරලා මෙයා කරන්නේ මොකද දන්නවද? ඒතකොට COVID-19 කාලේ මේ කොහෙටවත් යන්න බෑ. වාහනයක්වත් හයර් කරගන්න බෑ. ඒක නිසා මෙයා කරන්නේ හදමින් පවතින
දෙමහල් නිවාසයකට ගිහිල්ලා ඒකේ තියෙනවා අර ප්ලාස්ටික් බැරල් නිල් පාට බැරල්. ඒ නිල් පාට බැරල් එකක් ගෙනල්ලා මෙයා මේකට දානවා. මෙයා මේකට දාලා ඉවරලා මේ අර ඕජස් අනම්මනම් ඒ ගලන්න නැති වෙන්න මෙයා පිටි අනම්මනම් කවලම් කරලා එයා ගෙදරට දීම හදා ගන්නවා මේ සාන්ද්‍රණයක්. ඒකත් දාලා මෙයා මේකට දාලා කොන්ක්‍රීට් කරනවා. කොන්ක්‍රීට් කරලා ඉවරලා මේක පාවිච්චි කරනවා මේ කොට ගෙනියන්න නැති වෙන්න කාමරේ තියාගෙන මෙයා පාවිච්චි කරනවා. ඉතින් මෙහෙම මේසයක් විදිහට පාවිච්චි කරන්නේ. මෙහෙම අවුරුදු 2කමාරක් ගත වෙනවා. 2කමාරක් ගත වුණාන් පස්සේ මෙයා එක දවසක් වැඩ ඇරිලා ඇද්දි මේ නහය කඩාගෙන යන ගඳක් එනවා. හරිද? මෙයා බලපුවාම අර මේ ඕජසුයි මේ ප්ලාස්ටික් එතකොට අර දාපු පිටි අරම්මනම් එතකොට පහනක් ඒ තියලා තියෙන උඩ ඒවා ඔක්කොම ප්ලාස්ටික් සමග ප්‍රතික්‍රියා කරලා අර සේරම එළියට ඇවිල්ලා අවුරුදු 2කමාරක් තිස්සේ ඒක වෙලා ප්‍රතික්‍රියා කරලා මේ එළියට ඇවිල්ලා. ඉතින් මේක මෙයාට නවත්ත ගන්න බෑ. හොදන ඉවරෙන්නේ. මේක අයිතිකාරයාට මේ ගඳ එනවා. ඉතින් කොහෙන්ද කියලා බලන්න යද්දි මෙයා කාමරෙන් එන්නේ. ඉතින් කාමරයට යනවා. ගිහිල්ලා අහනවා මොකද මේ කියලා. ඉතින් මෙයා දැනගන්නවා සිද්ධිය. අයිතිකාරයා පොලිසියට කතා කරන්න හදනවා. පොලිසියට කතා කරන්න හදද්දි මෙයා ඉතින් අර කොටස් 1900ක විතර බලන්න තියෙන්නේ. මෙයා කියනවා ඔයා පොලිසියට කතා කරන්න. ඔයා පොලිසියට කතා කරලා මාව අල්ලලා දුන්නොත් මම කියනවා ඔයාත් මේකට සම්බන්ධයි. ඔයා මේකට සම්බන්ධ නිසා තමයි මෙච්චර දවසක් අවුරුදු 2කමාරක් තිස්සේ මේක මෙහෙම තියාගත්තේ. ඔයා සම්බන්ධයි කියලා මම පාවලා දෙනවා ඔයාවත් එහෙම කියලා අයිතිකාරයා බය ගන්නවා. ඊට පස්සේ මෙයා මේ පොලිසියට කතා කරන්නේ. මෙයාලා දෙන්නම එකතු වෙලා මේක දැනකට අරන් ගිහිල්ලා පුච්චලා දානවා. සාක්ෂියක්වත් ඉදිරි වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ පුච්චලා දාලා පවුවෙන්න මෙයාට පාන්දර 3ට විතර ඇහැරෙනවා. ඊට පස්සේ ආයෙත් ගෙවල් අයිතිකාරයා හොයාගෙන ගිහලා කියනවා අපි හරියට මරක පිච්චුණාද කියලා බලන්න යන් කියලා. පිච්චුණාද කියලා බලන්න සැකේට කියනවා යම් බලන්න මේ මොනව වෙලා දන්නේ නැහැ කියලා බලන්න යනවා. බැරින්නම් ඒ සැකේ හරියට පිච්චිලා නැහැ. ඇටකොට් ටික ඉතිරි වෙලා. මෙයා ඉතින් ඒ ඇටකොට් ටික කොන්ක්‍රීට් වලින් ගලවලා අරගෙන සෙමින් ඒ ටිකත් ඩස්ටර් කරලා ඉවරලා ඉතිරි සාසි ටිකත් නැති කරලාම දානවා. ඉතින් මෙහෙම කාලය ගත වෙලා ගිහිල්ලා මෙයාට මේ දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඇයි ගෙවල් වලට ප්‍රශ්නයක් වුණේ නැද්ද මේ කාන්තාවේ ගෙදර වලින් කියලා. මෙයා මොකද කරලා තියෙන්නේ මේ ෆේක් account Facebook ෆේක් account එකක් හදලා එයාගේ පරණ SIM එක දාලා ඉවරලා එයාගේ පරණ ෆොටෝ අප්ලෝඩ් කරනවා මෙහෙමයි කියලා. කොහොමත් එයාලගේ යාළුවෝ දන්නවා එයා නිවාස අඩසියේ මනුස්සයා තියලා තියෙන්නේ කියලා. එහෙම තමයි මැච් එක ගහලා තියෙන්නේ අවුරුදු 3කමාරක් විතර යනකම්. මෙයා ඊට පස්සේ අවියාවිද ජාවාරමේ දෙන සෙට් එකකට බැඳෙනවා. එහෙම සෙට් එකට බැඳිලා පොලිසියට ඔත්තුවක් යනවා මේ වගේ ආයුධයක් මේ තැනදී විකිණෙනවා අද කියලා. එහෙම තමයි මේ කෙනාව අහුවෙන්නේ. අහුවෙලා ඉවරලා ඒ තරුණයා අරන් යනවා මේ ඇත්තට මෙයාගේ බෑග් එකේ අවියක් තියෙනවා විකුණන්න ගෙනාපු. එතනින් තමයි මේ පොලිසිය බය කරද්දි මේ දේවල් එයා පාපොච්චාරණය කරලා තියෙන්නේ. මේක අසල්සි ඉන්දියාවේ වෙලා තියෙන්නේ. එයා පාපොච්චාරණය කරනවා. දැන් නම් හිරේ ඉන්නේ. මොකද මෙයා හිරේ ගියාට මෙයා නිදහස් වෙනවා මේ හිරෙන්. මොකද නිදහස් වීමට හේතුව මෙයාට පිළිගත් සාක්ෂියක් නැහැ. මෙයා මැරුවා කියලා පිළිගන්නවා. පිළිගත්තට DNA සාක්ෂියක්වත් ඉතුරු කරලා නැහැනේ. මේ මලමිනි ඔක්කොම ඩස්ටර් වෙන්නම කුඩු කරලා දාලා. ඒක නිසා පිළිගැනීමේ සාක්ෂියක් නැති නිසා මෙයා තාම නිදහස්. නිදැල්ල ඉන්නේ. ඉතින් දැන් නම් ආරංචියක් එනවා මේ කෙනා මේ කියන කාන්තාවගේ DNA සාම්පල් එකක් තියෙනවා කියලා. එහෙම වුණොත් සාධාරණ ඉෂ්ට වෙයි කියලා මම හිතනවා.